Hello, welcome back to my YouTube channel. මේ ළඟ එන නත්තරට අපි ටක් ගාලා බටර් කේක් එකක් හදමුද ගෙදරට ණයට දෙන්න. ඉස්සලාම අපි පිටි ටික හලා ගන්න ඕනේ දෙපාරක් විතර. ඊට පස්සේ අපි ඒකට චුට්ටක් බේකින් පවුඩර් දාන්න ඕනේ. ඊට පස්සේ අපි සීනිය ගන්නවා ග්‍රෑම් 250. ඒකට අපි දා ගන්න ඕනේ බටර් 250. අපි මේක ඊට පස්සේ බීට් කරගන්න ඕනේ විනාඩි 10ක් වගේ. ඊට පස්සේ අපි පළවෙනි බිත්තරේ දානවා. ඒක චුට්ටක් බලලා ගන්න ඕනේ කුණලාද කියලා. ඒකයි මම කප් එකකට දාලා ගන්නෙ. ඊට පස්සේ අපි ඉතුරු බිත්තර 4ත් එකතු කරගන්නවා. අදම මේක බීට් කරගන්න ඕනේ විනාඩි 20ක් 25ක්වත්. මේක බීට් වෙන තරම තමයි රස. ඊට පස්සේ අපි පාන් පෙටි වලින් භාගයක් එකතු කරාගෙන හොඳට බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉතුරු පාන් පෙටි ටිකත් එකතු කරාගෙන හොඳට බීට් කරගන්නවා. ඊට පස්සේ මේකට මිල්ක් චුට්ටක් දාගන්න. මම හැඳි 3ක් විතර දාගත්තා. ඊට පස්සේ අපි බේක් කරගන්න ට්‍රේස් වලට දාගෙන බේක් කරගන්න තමයි තියෙන්නේ. මම ට්‍රේස් 3ක් හදාගත්තා. මම මේක බේක් කරා සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් විතර. හොඳ සොෆ්ට් එකට එනවා. ඔයාලත් හදලා බලන්න. මේක හරිම ලේසි රෙසිපි එකක්. ඔකට පුළුවන් නම් වැරිලා ටිකක් එකතු කරගන්න. මගේ ගෙදර වැල්ල තිබ්බේ නැති හින්දා මම එකතු කරගත්තේ නැහැ. එහෙනම් bye guys.